මේ බැංකු සැලසුම් විස්තරය. ඒ වගේම මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් වෙනවා. මේ වැදගත් මාතෘකාවක් වෙනවා. මොකද 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතේ මේකට අදාළ විස්තර ගොඩක් තියෙනවා. අපි 10 වෙනි ශ්‍රේණියේ පෙළපොත ඔබ පරිශීලනය කරනවා ඇති. මේක ඉතා වැදගත් වෙනවා. මොකද 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතට අදාළ මාතෘකාවක් නිසා ඔබ ඒ අනිවාර්යයෙන්ම මේ පාඩමට මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙලා පෙළපොතත් සමගත් සම්බන්ධ වෙන්න. පෙළපොත කියවන්න. ඒක විතර වටිනවා ඔබගේ දැනුම සඳහා. ඇත්තටම බැංකු සැලසුම් විස්තරය විභාගයේදී නිතරම ලැබෙනවා ප්‍රශ්නයක්. ව්‍යාපාර හා ගෙවුණු කරන දිනය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට නිතරම ලැබෙන ප්‍රශ්නයක්. අපි බලමු මොකක්ද මේ බැංකු සැලසුම් විස්තරය කියලා කියන්නේ. මේ නිබන්ධනයක් ඔබ සතුයි බලන්න නිබන්ධනය අපිට පේනවා ජයමයකට අත්ලක් අපස සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව. අපස සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව. ව්‍යාපාර හා ගෙවුණු කරන දිනේ බැංකු සැලසුම් විස්තරය පිටු 4ක නිබන්ධනයක්. ඒ කියන්නේ පිටු 4ක නිබන්ධනයක් A3 කොලයක් ඔබට ලැබිලා ඇති. මේ නිබන්ධනයත් සමග තමයි මේ සම්මන්ත්‍රණයට ඔබ සම්බන්ධ විය යුතු වන්නේ. මොකද අදාළ අභ්‍යාස සහ විස්තර මේ නිබන්ධනයේ අන්තර්ගතයි. ඒ නිසා නිබන්ධනය අතට අරගෙන තමයි ඔබ සම්මන්ත්‍රණයට සහභාගී විය යුතු වන්නේ. ඒ වගේම මේ නිබන්ධනය අපේ WhatsApp group එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මේ පිළිබඳ විස්තර දාලා තියෙනවා. WhatsApp පණිවිඩයක් අපිට එව්වොත් 0.716යි 7/4යි 40 0.716යි 7/4යි 0.716යි 7/4යි 40 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට මේ නිබන්ධනය PDF එකක් ඔබට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබ ඒක ලබා ගන්න ගත්තොත් වැදගත් වෙනවා. අපි බලමු මොකද්ද මේ පාඩමේ ප්‍රවේශයක් ගන්න කොහොමද කියන එක. මම හිතන්නේ හැඳින්වීමක් තියෙනවා. බලන්න පළවෙනි පිටුවේ උඩින්ම බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාරවල ජංගම ගිණුම මගින් සිදු කරන ගනුදෙනු ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමේ සටහන් කරන ආකාරය පිළිබඳ ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඇත. ඒ කියන්නේ බැංකු ගිණුම කියන එක. අපි දන්නවා මුදල් ගිණුම බැංකු ගිණුම කියලා දෙකක් තියෙනවා. මේ මුදල් ගිණුමෙන් අත්පිට ගනුදෙනු ව්‍යාපාරයේ සිදුවන සටහන් වෙන අතර බැංකුවත් සමග සිදු කරන ගනුදෙනු ඔබ මේ බැංකු ගිණුම තුල තමයි සටහන් කරන්නේ. බැංකු ගිණුමත් සමග තමයි බැංකු ගිණුම සහ ව්‍යාපාරයේ බැංකුවේ ජංගම ගිණුමත් අතර සිද්ධ වෙන ගනුදෙනු විශේෂයෙන්ම චෙක්පත් මෙතනදි මතක තියාගන්න. චෙක්පත් ලැබීම් සහ චෙක්පත් නිකුත් කිරීම සම්බන්ධ තොරතුරු තමයි මේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කරන්නේ. ඉතින් අතරම ඔබ ඒ කියවන යනකොට ඔබට පේනවා මම කෙටියෙන් කියවන්නම්. ව්‍යාපාරයේ පොත්වල පවත්වාගෙන යන බැංකු ගිණුම වත්කම් ගිණුමක්. එසේම ව්‍යාපාරයක් වෙනුවෙන් බැංකුවේ පවතින ගිණුම වගකීම් ගිණුමක්. ඉතින් මේ බැංකු ගිණුම ව්‍යාපාරයේ පැත්තෙන් සහ බැංකුව පැත්තෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි අපි අවබෝධ කරගත යුතු වන්නේ. ඒක ඒ සඳහා ප්‍රවේශයක් ලබාගෙන අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ අනුව ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමේ ශේෂය වැඩිවීමට බලපාන ගනුදෙනු බැංකු ගිණුමට හර කරන අතර බැංකු ගිණුමේ ශේෂය අඩුවීමට බලපාන ගනුදෙනු බැංකු ගිණුමට බැර කරයි. එසේම ව්‍යාපාරයේ වෙනුවෙන් බැංකුවේ පවතින ගිණුමේ ශේෂය වැඩිවීමට බලපාන ගනුදෙනු ගිණුමට බැර කරන අතර අඩුවීමට බලපාන ගනුදෙනු හර කරනු ලබයි. ඉතින් මෙන්න මේ ප්‍රවේශයක් මේ නිබන්ධනය ඔබට ලැබිලා තියෙනවා. නිබන්ධනයේ පළවෙනි ඡේදයේ මම කියුවේ. අපි බලමු මේක කොහොමද මේ අපි ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි අවබෝධ කරගමු. අපි දන්න මුදල් පොතක් ව්‍යාපාරයේ වත්කම් ගිණුමක් මුදල් පොතකුත් රුල් කරගමු. මුදල් ගිණුමක්. ඊට බැංකු ගිණුමකුත් අපි රුල් කරගමු. බැංකු ගිණුම. දැන් මුදල් ගිණුමේ අපි දන්න මුදල් පොතේ ඉදිරියට ගෙන ශේෂය 1.1 ඉදිරියට ගෙන ශේෂය අපි තුමු 50000 කියලා. ඒක හර ශේෂයක්. මොකද වත්කමක්. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් ගිණුමක තියෙන හර ශේෂයක්. ඉතින් මේ ව්‍යාපාරයේ තියෙන මුදල් බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් අපිට. එදාම අපි තුමු 1.2 බැංකුව කියලා. බැංකු ගිණුම කියලා ලියලා බැංකු ගිණුම. රුපියල් 20000ක් බැංකුවේ තැන්පත් කරනවා. එතකොට වෙන්නේ 1.2 මුදල් කියලා රුපියල් 20000ක් බැංකු ගිණුමට හර වෙනවා. බලන්න. මුදල් ලාච්චුවේ මුදල් ව්‍යාපාරයේ මුදල් පොතේ තියෙන මුදල් ගිණුමේ තියෙන සල්ලි බැංකුවේ තැන්පත් කරපුවාම අපි බැංකු ගිණුම කියලා තමයි
සටහන් කරන්නේ බැංකු ගිණුම තමයි අපි සටහන් කරන්නේ ඒ ගනුදෙනුව. එහෙනම් බැංකු ගිණුම හර මුදල් පොත මුදල් ගිණුම බැර. බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර. බැංකු වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරයේ පැත්තේ. මේ අපි කතා කරන්නේ ව්‍යාපාරයේ පැත්තේ. ව්‍යාපාරයේ පොත්. මේ ව්‍යාපාරයේ පොත්වල මුදල් ගිණුමකුත් තියෙනවා, බැංකු ගිණුමකුත් තියෙනවා. දැන් අපි ව්‍යාපාරයේ ලාච්චු ඉතිපිච්ච රුපියල් 50000න් රුපියල් 20000ක් දැන් බැංකුවේ තැන්පත් කරා. එහෙනම් එතකොට බැංකු ගිණුමට හර කරා. දැන් අපිට මේ 20000 පාවිච්චි කරලා බැංකුවට අපි ජංගම ගිණුම තැන්පත් කරපු 20000ට චෙක්පත් නිකුත් කරලා අපිට ගනුදෙනු කරන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. මේ 20000ට බැංකු ගිණුමේ තියෙන මුදල් තමයි අපි චෙක්පත් නිකුත් කිරීමෙන් අපි ගනුදෙනු කරන්නේ. අත්පිට ගැනුම් වේවා, ව්‍යාපාරික වේදමක් කරන්න වෙන්න පුළුවන්. ඒ සඳහා ගෙවීමක් කරනකොට චෙක්පතක් නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ ණය හිමියෙකුට ගෙවීමක් කරන්න පුළුවන්. මේ කුමන ආකාරයෙන් වුණත් ගෙවීමක් කරනකොට අපි එනං බැංකු ගිණුමට බැර කරනවා. ව්‍යාපාරයේ බැංකු ගිණුම ව්‍යාපාරයේ පොත්වල තියෙන බැංකු ගිණුමට තමයි අපි බැර කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි මේකේ අදහස. සාමාන්‍යයෙන් අදහස සාමාන්‍යයෙන්. දැන් මෙතන මේ බැංකු ගිණුම දැන් ව්‍යාපාරයේ මුදල් පොත මුදල් ගිණුම මෙන්න මෙහෙම තියලා මුදල්ෙන් රුපියල් 20000ක් දැන් මේ ව්‍යාපාරයේනේ. බැංකුවේ තැන්පත් කරාම ඔන්න බැංකුවෙත් අපේ ගිණුමක් විවෘත වෙනවා. අපි තුමු සම්පත් බැංකුව කියලා. සම්පත් බැංකුව කියලා අපි තුමු. මේ සම්පත් බැංකුවේ අපි නමින් ගිණුමක් විවෘත කරනවා. බැංකු ප්‍රකාශ කියලා මේක අපි අතනම කියන්නේ බැංකු ප්‍රකාශ කියලා අපි සඳහන් කරනවා. නැත්නම් බැංකු පොත. බැංකු පොත. ඉතින් මේ බැංකුවේ දැන් මෙතන අපි දිනය විස්තරය හර බැර ශේෂය. දැන් බලමු දැන් මේ 20000ට මොකද උනේ කියලා. මේ 20000 අපි බැංකුව හර කරනකොට මුදල් ව්‍යාපාරයේ බැංකුව හර කරනකොට මෙතන අපි තැන්පතු කියලා මුදල් ඩිපොසිට් කරනවා බැර කරනවා කියනවා. එතකොට 20000ක්. ශේෂය 20000යි. ඔන්න බලන්න. මේක තමයි අපි ආරම්භයේ පටන් ගන්න තැන. බැංකු ගිණු ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමට හර කරපු 20000 බැංකුවේ ගිණුමට අපි බැර කරලා තියෙනවා. බැංකුවට බැර කරා කියලා අපි කියන්නේ. ඒකයි 20000. ඔන්න බලන්න. දැන් බැංකුවේ ශේෂය රුපියල් 20000ක් තියෙනවා. අපි තුමු මේක දැන් අපි චෙක් එකක් නිකුත් කරනවා. 1/5 වෙනිදා චෙක් නිකුත් කරනවා. චෙක් එකක් අපි ලියමු මේක. චෙක් අංක 757 රුපියල් 5000යි. ඔන්න. එතකොට මොකද වෙන්නේ? අන්න මේක 1/2 දිනේනේ. ඔන්න 1/5 චෙක් එකක් එනවා අපිට. චෙක් අපි මෙහෙම ලියනවා චෙක් අංක 757. 5000ක් මෙතන බැංකු ගිණුමට බැර කරපු 5000 බැංකු ප්‍රකාශයට හර වෙනවා 5000. ඔන්න දැන් ශේෂේ 15000 අඩු වුණා. දැන් ශේෂේ 20000ක් තිබිච්ච එක චෙක් පතක් නිකුත් කාට පස්සේ 5000ක අඩු වුණා 15000 දක්වා. මෙන්න මේ විදිහේ තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි අපි කතා කරමු. මොකද්ද උනේ? මම ආපහු සාරාංශයක් එන්නම් මේ ටික විස්තර කරන්න. ඔන්න ලාච්චුවේ රුපියල් 50000ක් තිබ්බා. ඒ කියන්නේ මුදල් ගිණුමේ රුපියල් 50000ක ශේෂයක් තියෙනවා. මේ 50000න් ව්‍යාපාරය චෙක්පත් නිකුත් කිරීම සඳහා චෙක් වලින් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය මත බැංකුවේ ගිණුමක් විවෘත කරනවා රුපියල් 20000කට. රුපියල් 20000කට. එතකොට මොකද වෙන්නේ? මුදල් ගිණුමට බැර වෙනවා වත්කම් අඩු වෙච්ච නිසා. මොකද ව්‍යාපාරයේ ලාච්චුවේ තිබිච්ච සල්ලි බැංකුවේ තැන්පත් වෙනවා. එතකොට බැංකු ගිණුමට ඔන්න හර කරා. දැන් මොකද වෙන්නේ? මෙතනින් එහාට අපි සිද්ධ වෙන්නේ දැන් ව්‍යාපාරයේ මුදල් පොතේ ගනුදෙනු දැන් ඉවරයි. මුදල් පොත ඉවරයි. නමුත් දැන් අපි බැංකු ගිණුමත් එක්ක බැංකුවත් එක්ක කොහොමද මේ වැඩේ කරන්නේ? බැංකුවත් එක්ක කරන ගනුදෙනු කොහොමද සටහන් වෙන්නේ කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. බැංකු සැසඳුම් විස්තර පාඩම යටතේ. බලන්න. බැංකුව ගිණුමට හර කරාම ඒක වත්කමක් කියලා අපි කිව්වා. ওই නිබන්ධනයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ව්‍යාපාරයට ඒක වත්කමක්. ව්‍යාපාරයට වත්කමක්. එතකොට බැංකුවට බැර කරලා තියෙන්නේ. එහෙනම් ඒක බැංකුවට බැර වෙන්නේ වගකීමක් නිසා. බැංකුවට වගකීමක්. ඔන්න ඔය කාරණේ අවබෝධ කරගන්න. ව්‍යාපාරයේ වත්කමක් වෙනකොට බැංකුවට මේක වගකීමක් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? අපේ මුදල්
20000 බැංකුවේ තැන්පත් කරාම බැංකුවට වගකීමක් වෙන්නේ අපේ මුදල් තමයි බැංකුවේ තියෙන්නේ. එහෙනම් අපේ වත්කම බැංකුවට වගකීමක්. අන්න ඒ නිසා තමයි මේක වගකීමක් කියලා කියන්නේ. අපේ මුදල් තියෙන්නේ බැංකුවේ. හොඳටම තියාගන්න. අපේ සියලු මුදල් අපට වත්කම් වගේම ඒ සියලු මුදල් බැංකුව පැත්තෙන් ඒ අයට වගකීමක්. මොකද හේතුව අපේ මුදල් අපිට අවශ්‍ය විදිහට ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම බැංකුවට වගකීමක් තියෙනවා. අපි ඉල්ලන වෙලාවට ඒ සල්ලි ආපහු අපට ලබා දෙන්න. අන්න ඒ නිසා තමයි බැංකුවට එක වගකීමක් කියලා අපි කියන්නේ. දැන් මත තියාගන්න මේක තමයි සාම සරල ප්‍රාථමික අදහස. ව්‍යාපාරයට වත්කමක් වෙනවා මේ බැංකු ගිණුමේ තියෙන මුදල. ඒ වගේම බැංකුවට මේක වගකීමක් වෙනවා කියන කාරණේ. ඉතින් මෙන්න මේක තමයි බැංකු සංසන්දන විස්තරයක අපි පටන් ගන්නකොට හැඳින්වීමේදී මූලිකම දේ මුලින්ම අවබෝධ කරගත යුතු වන්නේ. එහෙනම් මතක තබා ගන්න ඔබ දැන් බැංකු ගිණුමට හරවන සියල්ල ව්‍යාපාරයේ බැංකු ගිණුමට හරවන සියල්ල බැංකුවේ තියෙන බැංකු ගිණුමට බැංකු ප්‍රකාශනයට බැර වෙන අතර බැංකු ගිණුමට බැර වෙන සියල්ල බැංකු ප්‍රකාශනයට එහෙම නැත්නම් බැංකුවේ තියෙන පවත්වාගෙන යනා වූ අපේ ගිණුමට හර වෙනවා. වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. වත්කම් අඩුවීම බැර වගකීම් අඩුවීම හර. ඔන්න ඔය කියන වත්කම් වගකීම් මූලධර්මයේ මත තමයි මේ අපි අවබෝධ කරගත්තේ මේ කාරණේ. අපි බලමු කොහොමද දැන් මෙන්න මේ කාරණය අපි බැංකු සංසන්දන විස්තරයක් කියන්නේ මොකද්ද කියන කාරණයට අපි දැන් අවතීර්ණ වෙමු. දැන් මේ නිබන්ධනයට අපහු යන්න වෙනවා අපට. මේ නිබන්ධනයේ පළවෙනි ඡේදයේ පළවෙනි කොටස අපි කියෙව්වා. ඊට පහළින් තියෙන අනුමාතෘකාවක් බැංකු ප්‍රකාශනය, බැංක් ස්ටේට්මන්ට් කියලා තියෙනවා. බැංකු ප්‍රකාශනය. මම ඒකත් කෙටියෙන් කියවන්නම්. බැංකු ජංගම ගිණුමක් හිමි අයෙකුට බැංකුව විසින් සාමාන්‍යයෙන් මාසයකට වරක් යවනු ලබන වාර්තාව බැංකු ප්‍රකාශනය ලෙස හඳුන්වයි. අදාළ මාසය තුල ව්‍යාපාරයේ විසින් බැංකුව සමග කරන ලද ගනුදෙනු පිළිබඳ විස්තර බැංකු ප්‍රකාශනයේ ඇතුළත් වේ. මේ අනුව අදාළ මාසය තුල බැංකුව විසින් ගිණුමට කළ හර කිරීම, බැර කිරීම සහ ශේෂය මෙහි දැක්වේ. ඔන්න පළවෙනි ඡේදය. හැම කෙනෙක්ම මේ නිබන්ධනය අතර ගත්තොත් නිබන්ධනයේ මේ පළවෙනි ඡේදය තමයි මම කියෙව්වේ. ඒ කියන්නේ මෙතන කියන්නේ මොකද්ද මේ කාරණේ? බැංකු ප්‍රකාශනය තමයි අපි මේ සටහන් කරලා තියෙන්නේ. මේ බැංකු ප්‍රකාශනයක්. ඒ කියන්නේ අපේ මුදල් බැංකුවත් සමග ගනුදෙනු කරනකොට බැංකුවෙන් කොහොමද ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තමයි මේ ප්‍රකාශනය තුළ අපි විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ අදාළ මාසයේ සියලුම බැංකු ගිණුමට කරන හර කිරීම බැංකු ප්‍රකාශනයට බැර වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ශේෂය ලැබෙන්නේ. ඒ වගේම අදාළ මාසය තුල බැංකුවට සිදු කරන ලද බැංකු ගිණුමට ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමට සිදු කරන ලද බැර කිරීම සියල්ල බැංකු ප්‍රකාශනයට හර වෙන්න ඕනේ. සියල්ල බැංකු ප්‍රකාශනයට හර වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ශේෂ ලැබෙන්නේ. අන්න ඒකයි. එන සියලුම හර කිරීම බැංකු ගිණුමට ව්‍යාපාරයේ බැංකු ගිණුමට කරන ලබන සියලුම හර කිරීම වත්කම් වැඩිවීම කියනවා. බැංකු ප්‍රකාශනයට සිදු කරන සියලු බැර කිරීම වගකීම් වැඩිවීම කියනවා කාගේද? බැංකුව පැත්තේ. ඒ වගේම ව්‍යාපාරයේ බැංකු ගිණුමට සිදු කරන සියලු බැර කිරීම වත්කම් අඩුවීම කියලා කියන සිද්ධාන්තයට කතා කරනවා. ඒ වගේම බැංකු ප්‍රකාශනයට කරන සියලු හර කිරීම වගකීම් අඩුවීම කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් ව්‍යාපාරයේ වත්කමක් බැංකුවට වගකීමක් මේ කරන තැන්පතු හර කිරීම ඔක්කොම ව්‍යාපාරට වත්කමක් බැර කිරීම සියල්ල ව්‍යාපාරට වගකීමක්. එහෙනම් වත්කම් අඩු වෙන්නේ කොහොමද? වැඩි වෙන්නේ කොහොමද? වගකීම් අඩු වෙන්නේ කොහොමද? වැඩි වෙන්නේ කොහොමද? එහෙම කියවුවොත් වත්කමක් වැඩි වෙන්නේ බැංකු ගිණුමට හර කිරීමෙන්, වත්කමක් අඩු වෙන්නේ බැංකු ගිණුමට වැර කිරීමෙන් ව්‍යාපාරේ. වගකීමක් අඩු වෙන්නේ කොහොමද? බැංකු ප්‍රකාශනයට හර කිරීමෙන්, වගකීමක් වැඩි වෙන්නේ කොහොමද? බැංකු ප්‍රකාශනයට නැත්නම් බැංකු ගිණුමට බැර කිරීමෙන්. ඔන්න ඔය දේ තමයි අපි සාකච්ඡා කරන්නේ මුලින්ම තාම සරලව මේක අවබෝධ කරගත යුතුයි. ඊළඟ ඡේදයට අපි යනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සහ බැංකුව විසින් මාසයේ අවසානයේ එවනු ලබන බැංකු ප්‍රකාශනයේ ශේෂය සාමාන්‍යයෙන් සමාන විය යුතුය. එසේ වන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට සිදු කරන සියලු හර කිරීම බැංකුවේ පවතින බැංකු ගිණුමට බැර කිරීම සහ ව්‍යාපාරයේ බැංකු ගිණුමට කරනු ලබන බැර කිරීම ව්‍යාපාරයේ බැංකු ගිණුමට නිවැරදිව හර කිරීම සිදු කළහොත් පමණි. නමුත් ප්‍රායෝගික తত্ত্বය අනුව එසේ වන්නේ නැත. ඔන්න දෙවෙනි ඡේදයත් අපි උර කරා නිබන්ධනයේ පළවෙනි පිටුවේ.
මොකද මේ කියන කාරණේ අපි අවබෝධ කරගමු. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? මේ බැංකු ප්‍රකාශනයේ ව්‍යාපාරයේ බැංකු කිරීමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ හැම මාසයක් අන්තිමේටම. අපි බලමු මේක මෙතන හරියද කියලා එක. දැන් මෙතන ශේෂය කීයද? අපි ශේෂ කරුම් මෙතන පේන විදිහට 20000යි. වැඩි පැත්ත 20000යි මෙතනත් 20000ට අපි දාලා පාගේ ශේෂය අපි තුම 1.31 කියලා. පාගේ ශේෂය කියලා 15000ක් දැම්මහම තුලණය වෙනවා. මෙතන 5000ක් තියෙනවා. එහෙනම් ඊළඟ මාසේ 2.1 නැත්නම් 1.31ට ඉදිරියට ගෙනා ශේෂය රුපියල් 15000යි. දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ශේෂය 15000යි. මෙතනත් 15000යි. හරිනේ? 20000ක් බැංකුවට බැර කරා මෙතන ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර කරලා බැංකුවට බැර කරා ශේෂය 20000යි. ඒ වගේම බැංකු ගිණුමට 5000ක් බැර කරා ව්‍යාපාරයේ පොත්වල එහෙනම් බැංකු ප්‍රකාශනයට හර කරා 5000ක් අඩුනා ශේෂය 15000. දැන් පේනව නේද ඔබට? නිසි පරිදි හර කිරීම සහ නිසි පරිදි බැර කිරීම කරොත් ඒ වගේම නිසි පරිදි බැංකු ගිණුමට බැර කරලා නිසි පරිදි බැංකු ප්‍රකාශනයට හර කළොත් අනිවාර්යෙන් මේ ශේෂය බැංකු ගිණුමේ හර ශේෂයට බැංකු ප්‍රකාශනයේ බැර ශේෂය අනිවාර්යෙන් සමානයි. සමාන වේ. නමුත් මොකද කියන්නේ? මේ සමාන වීම ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මොකද? ඒකට හේතුව අපි දැන් කතා. ඇයි එහෙම සමාන නොවෙන්නේ? සමාන නොවීමට හේතු මොනවද? මෙන්න මේක තමයි අපි ඇත්තටම බැංකු සැලසුම් විස්තරයක් මාසේ අන්තිමේට බැංකු සැලසුම් විස්තරයක් හදන්න වෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. හැම විටම නිසි පරිදි නිවැරදිව මේ බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට සමාන වුණොත් බොහෝ වෙලාවට බොහෝ දුරට ඒක නිවැරදිව හර කරලා නිවැරදිව බැර කරොත් තමයි. හැබැයි අංක ගණිතමය දෝෂයක් තිබිලත් මේ ශේෂය දෙක සමාන වෙන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. කියන්නේ හරියටම හර කිරීම බැර කිරීම කළත් ශේෂය සමාන වෙන්න පුළුවන්. අංක ගණිතමය දෝෂයක් තිබිලත් මේ ශේෂය අනිවාර්යයෙන්ම සමාන වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි නිතරම ශේෂය අසමාන වුණොත් ඉතා පැහැදිලිව පේනවා අපිට වෙනසක් තියෙනවා. බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කළ යුතුයි. යම් විදිහකින් ශේෂ සමාන වීම වෙලා තිබුණොත් ඒ ශේෂ සමාන වෙලා තිබුණත් අංක ගණිතමය දෝෂයක් නිසා වැරද්දක් වෙලා තිබිලා තියෙන්න පුළුවන්. සමහර විට නිවැරදි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් අපි බැංකු සැසඳුම් විස්තරය අනිවාර්යෙන් ව්‍යාපාරයක් පිළියෙල කරනවා. විගණනයේ අවශ්‍යතාවය සහ මේ ගිණුම්කරණයේ නිවැරදිතාවය වංචා දූෂණ අඩුපාඩු අතපසු වීම වගේ දේවල් මගහරවා ගන්න ඒවා අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කරලා අපි ගනුදෙනු කරපු මුදල් ගනුදෙනු බැංකුවත් එක්ක කරපු ගනුදෙනු වල නිර්වද්‍යතාවය අපි තහවුරු කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්නේ. දැන් අපට පේනවා මෙතන නම් හර ශේෂය බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයට සමානයි. ඒ කියන්නේ මෙතන නිවැරදිව හර බැර කිරීම වෙලා තියෙන නිසා. අපි බලමු එහෙනම් මොනවද මේ අසමාන වෙන්නේ කොහොමද? අසමාන වෙන්න බලපාන්නේ මොන වගේ හේතුද කියලා අපි බලමු. හොඳයි. අපි නැවත සම්බන්ධ වෙමු. බැංකු ගිණුමේ අවසාන ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය එකිනෙකට වෙනස් වීමට බලපාන හේතු. අපි කිව්වා ව්‍යාපාරයේ පොත්වල තියෙන බැංකු ගිණුමේ ශේෂය මාසේ අන්තිමේට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂයට. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ පොත්වල තියෙන බැංකු ගිණුමේ ශේෂයත් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන අපේ ගිණුම. ඒ කියන්නේ අපේ ගිණුමේ තොරතුරු තමයි බැංකු ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ. ඒ බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට වෙනස් වීමක් වුණොත් ඒ වෙනස් වෙන්නේ ඇයි? ඒ වෙනස් වීමට බලපාන හේතු මොනවද කියන එක අපි දැන් කතා කරනවා. බලමු. ඔන්න එකක්. මේක තියෙනවා පෙළපොත. හොඳට මතක තියාගන්න ඔබ 10 වෙනි ශ්‍රේණියේ පෙළපොත පරිශීලනය කළ යුතුයි. 10 වෙනි ශ්‍රේණියේ පෙළපොත තමයි අපේ පාඩම් මේක වැඩසටහන මේ පාඩමේ ආධාරකයේ හැටියට අපි සලකන්නේ. මේ නිබන්ධනයේ තියෙන සාරාංශගත කිරීම සහ අදාළ අභ්‍යාස කීපයක් තියෙනවා. අභ්‍යාස 5ක් විතර අපිට තියෙනවා හදන්න. ඒක සාමාන්‍යයෙන් පෙරහුරුවක් විභාගයට අවශ්‍ය පෙරහුරුවක් තමයි මේ නිබන්ධනයෙන් තියෙන්නේ. අතිරේක දැනුම අවශ්‍ය නම් ඔබට කියවලා පෙළපොත පරිහරණය කරන්න පුළුවන්. බලමු. එහෙනම් මේ ශේෂ මේ හර ශේෂය බැංකු ගිණුමේ තියෙන හර ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත්
එකිනෙකට වෙනස් වෙන්න බලපාන හේතු මොනවද කියන එක අපි බලමු. නිබන්ධනයේ අගහරියේ බලන්න බැංකු ගිණුමේ අවසාන ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය එකිනෙකට වෙනස් වීම සඳහා බලපාන හේතු එක නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත්. දෙක තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ අපි කියන උපලබ්ධි නොවූ සටහන් කරගන්න පුළුවන් ඕනනම් තව වචනයක් එතන තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත් කියන එකම උපලබ්ධි නොවූ චෙක්පත්. උපලබ්ධි නොවූ චෙක්පත් තව කියන්න පුළුවන් ගිණුමට බැර නොකළ චෙක්පත්. ඔය නම් තුනක්. නිෂ්කාශනයේ නොවූ චෙක්පත්, උපලබ්ධි නොවූ චෙක්පත්, ගිණුමට බැර නොවූ චෙක්පත්. තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක්පත්. ඔය නම් භාවිත කරනවා. ඒ වගේම ඍජු ප්‍රේෂණ කියලා අපි ඉගෙන ගන්න මොනවද බලමු කතා කරමු මේවා. ස්ථාවර නියෝග ඍජු ප්‍රේෂණ කියන්නේ අපි අපේ ගණදෙනුකරුවෙක් අපට නොදන්නවා හෝ දනුන් දීමකින් බොහෝ වෙලාවට අපට නොදන්නවා අපේ ගිණුමට සල්ලි දානවා. අපේ ගිණුමට සල්ලි දානවා. අන්න ඒකට අපි කියනවා ඍජු ප්‍රේෂණ කියලා. ඒ වගේම ස්ථාවර නියෝග මත කළ ගෙවීම. ස්ථාවර නියෝග මත කළ ගෙවීම. රාක්ෂණ ගාස්තු, ගෙවල් කුලි, වරිපණම් ඒ වගේ දේවල් අපි කියනවා ස්ථාවර නියෝග. අපි බැංකුවට අණ කරලා තියෙනවා. බැංකුවට ඕඩර් කරලා තියෙනවා. ස්ටෑන්ඩින් ඕඩර් කියලා අපි වට කියනවා. ස්ථාවර නියෝග කරලා තියෙනවා. අපි දාන්න ඕනේ අපේ account එකෙන් කපලා කෙලින්ම ලයිට් බිල ගෙවන්න. අපේ account එකෙන් කපලා ගෙවල් මේ ගොඩනැගිලි කුලිය ගෙවන්න. අපේ account එකෙන් කපලා ලීසින් වාරකිය ගෙවන්න. ඒ ඍජු අණ කිරීමක් බැංකුවට. ස්ටෑන්ඩින් ඕඩර් එකක්. ස්ථාවර නියෝගයක් අපි කරලා තියෙනවා. ඒතර බැංකුව අපි ණය වාරිකයක් සමහරට ණය වාරිකයේ ස්ථාවර නියෝගයක් මත ගෙවනවා. ඒ කියන්නේ අපිට ගෙවන්න ඕනේ නැහැ කෙලින්ම බැංකුවෙන් කපලා බැංකුව විසීම අදාළ තැනට යවනවා. අන්න ඒවට අපි කියනවා ස්ථාවර නියෝග මත කළ ගෙවීම. ඒවත් බොහෝ වෙලාවට අපිට අපේ බැංකුවේ පොත්වල සටහන් වෙන්නේ නැහැ. ඒවා පසුව තමයි අපි අනාවරණය කරගන්නේ. පස්වෙනි එක බැංකු ගාස්තු හා චෙක් පොත් ගාස්තු. අපි ජංගම ගෙනුම පවත්වාගෙන යාම වෙනුවෙන් අපෙන් ගාස්තු බැංකුව අය කර ගන්නවා. ඒ කියන්නේ ගිණුමට හර කරනවා. ඒවා වියදම්. අපි කොහොමද ඒවා සටහන් කරන්නේ? ඉහත දැක් වූ වෙනස්කම් හඳුනාගත හැක්කේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හා බැංකුවෙන් දෙවනු ලැබූ බැංකු ප්‍රකාශනය සැසඳීමේදී. එසේ සසඳා වෙනසට බලපෑ හේතු මොනවාදයි හඳුනාගත යුතුය. ඒ සඳහා බැංකු ගිණුමේ හරපැත්ත බැංකු ප්‍රකාශනයේ බැර තීරුව සමගත් බැංකු ගිණුමේ බැරපැත්ත බැංකු ප්‍රකාශනයේ හර තීරුව සමගත් සැසඳිය යුතුය. ඉතින් මේ අපේ පිටුවේ මේ පොතේ නිබන්ධනයේ අපි අවසාන කොටසේදී ඒ ටික කියනවා. අපි බලමු දැන් එහෙනම් මේ වෙනස් වීමට බලපාන හේතු කොහොමද වෙන්නේ ඒව හඳුනා ගමු. දැන් අපි බලමු මෙතන බැංකු ගිණුමේ ආරම්භක ශේෂය අපි ගමු 1.1 ඉදිරියට ගෙන ශේෂය 80000යි. අපි හිතමු බැංකුවේ හරි කියමු අන්තිම 1.1 ඉදිරියට ගෙන ශේෂය 80000යි. මේ ව්‍යාපාර ආරම්භක අවස්ථාව කියලා දන්නකො. ශේෂය 80000යි. කිසි දෙයක් හර කරලා නැහැ, වැර කරලා නැහැ. අවසාන ශේෂය උනම් 1 ඔන්න 80000යි. මෙන්න මේකේ තියෙනවා මෙතනත් 80000ක් බැංකු ප්‍රකාශනයේ ශේෂය. බැංකු ගිණුමේ හර ශේෂය අපට වත්කමක් ව්‍යාපාරයේ පැත්තෙන් තියෙන බැංකු ගිණුමේ නැත්නම් ව්‍යාපාරයේ මේක වගකීමක්. ව්‍යාපාරයට බැංකුවට වගකීමක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙනුවෙන් බැංකුවේ පවත්වාගෙන යන්නා වූ ගිණුමේ ශේෂය බැංකුවට වගකීමක්. ඒ නිසා මේක බැර ශේෂයක්. ඔන්න වගේ ශේෂ දුන්න ආරම්භයේ දීලා තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම පළවෙනි කාරණයෙන් කියනවා නිබන්ධනයට අවධානය යොමු කරන්න. නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත්. අපි චෙක්පත නිකුත් කරනවා යනවා. 1 2 කියලා හිතන්න අපි. චෙක් වලට මම දන්නවා CH කියලා. CH 671 රුපියල් 4000යි. ඔන්න චෙක්පත නිකුත් කළා. ඔන්න 1 2 CH 671 අපි බැංකු ගිණුමට බැර කරා නම් මෙතන හර වෙනවා 4000. දැන් ශේෂය කීයද? 76000ක් බවට පත් වෙනවා. මොකද චෙක්පතක් නිකුත් කරා නම් අපි ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර කරනවා. මේ ව්‍යාපාර අපි කියනවා ව්‍යාපාරයේ පොත්. මේ බැංකුවේ පොත්. බැංකුවේ පොත් කියලා අපි නිකන් හදාගමු. මේක වැදගත් නෑ. නමුත් අපි කියනවා බැංකුවේ පොත්. මේ බැංකු ප්‍රකාශනයේ තියෙන බැංකුවේ. ඒ නිසා
දැන් බලන්න බැංකු ගිණුමට බැර කරා CH 671 එදාම ගිහිල්ලා බැංකුවෙන් සල්ලි ගත්ත රුපියල් 4000ම හර කරා. වත්කම් අඩුවීම බැර වගකීම් අඩුවීම හර. දැන් ශේෂය 76000යි. අපිට මෙතනත් පේනවා ශේෂය 76000යි කියලා. 80000 4000 තුලනේ කරොත් ශේෂය 76000. එහෙනම් නිවැරදිව බැර කිරීම සහ හර කිරීම කරපු නිසා අපි ශේෂ සමානයි. එහෙනම් තවත් එකක් අපි ලියනවා දැන් 1.3 CH 672 කියන චෙක් එක රුපියල් 6000යි. 1.3. දැන් බලන්න මේ චෙක් එක අපි හිතමු එන්නේ නැහැ කියලා. දැන් මාසේ අන්තිමේට 1.31 වෙනකල්වත් මේක ඉදිරිපත් වෙලා නැහැ කියලා උපකල්පනය කරනවා. හිතනවා. එන්නේ නැහැ බැංකුවට. අපි චෙක් එක නියුත් කරන කෙනා බැංකුවට යන්න බෑ සල්ලි ගන්න. දැන් මේ 4000 නම් එයා සල්ලි ගත්තා බැංකුවට ගිහිල්ලා. නමුත් මේ 672 අපි ලිව්වා චෙක් එක ලියපු ගමන්ම බැංකුවට බැර කරා අපේ ව්‍යාපාරයේ පොත්වල. හැබැයි බැංකු ප්‍රකාශනයට හර වුණේ නැහැ. එයාට ඒක අමතක වුණා මාසේ අන්තිම වෙනකන්. එහෙනම් අන්න ඒවට අපි කියන්නේ මොනවද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. ඔන්න නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් පළවෙනි කාරණේ. මේකේ තියෙනවා නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් කළ නොකළ චෙක්පත් කියන්නේ මෙන්න මේ 6000 වගේ ඒවා. මේක අපි රුපියල් 6000ක් බැංකුවට බැර කරලා තියෙනවා ව්‍යාපාරේ. හැබැයි බැංකු ප්‍රකාශනේ හර වෙලා නැහැ. එහෙනම් ඒකට කියන්නේ අපි නිකුත් කළා තියෙනවා හැබැයි බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඔන්න එකක් හඳුනාගත්තා මේ ශේෂ අසමාන වීමට බලපාන හේතුවක්. දැන් බලන්න මෙතන බැරි වෙච්ච 6000 මෙතන හර වෙච්ච නැති නිසා මෙතන ශේෂය දැන් රුපියල් 70000යි. නමුත් මෙතන 76000ක්ම පෙන්නනවා. අර 6000 අඩු වෙලා නැති නිසා. අන්න ඒක බලන්න වෙනසක් ඇති වුණා. බැංකුවේ ව්‍යාපාරික බැංකුවේ ශේෂයත් බැංකු ගිණුමේ ශේෂයත් එකිනෙකට වෙනස් වුණා. අන්න ඒකට අපි කිව්වා මොනවද එහෙනම් නිකුත් කළ නමුත් ඉදිරිපත් ගෙවීම සඳහා ඉදිරිපත් නොවු චෙක්පත්. ඉතින් මෙන්න මේක තමයි එක දෝෂයක්. අපි හඳුනාගත්ත එක. දැන් අපි ගමු ඊළඟ එක තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත්. අපි ගමු ඊළඟට තව 1.4 1.5 තැන්පතු කියලා ලියනවා. තැන්පතු 10000ක්. 1.5ම තැන්පත් වෙනවා හැබැයි දිනේ. 1.5 තැන්පතු 10000. දැන් ශේෂය කීයද? 76000යි 86000යි. ඔන්න තැන්පත් කළා. රුපියල් 10000ක් බැංකු ව්‍යාපාරයේ පොත්වල බැංකු වෙනකොට හර කරා. බැංකු ප්‍රකාශනයක බැර වුණා. එහෙනම් වත්කම් වැඩිවීම හර බැංකුවේ වගකීම් වැඩිවීම බැර ශේෂය වැඩි වුණා රුපියල් 86000. තවත් අපි ඊට පස්සේ තව එකතු 1.6 චෙක් එකක් අපි තමු චෙක් අංක 430 කියන චෙක්පත තැන්පත් කරනවා බැංකුවේ 5000ක්. දැන් චෙක්පත තැන්පත් කරාම චෙක්පත දුන්නාම ඒ චෙක්පත බැංකුවට ගිහිල්ලා දාන්න ඕනේ. ඒ චෙක්පත ගන්න එක්කන අපි කාට හරි ගණන්කරුවෙකුට දුන්නා මේ ගණන්කරුවා චෙක් එක බැංකුවට දාන්න ඕනේ. හැබැයි මේ 5000 මෙතන 10000 නම් හරියට තල්ලි තැන්පත් කරාම කෙලින්ම වැටුණා. චෙක් එක බැංකුවට ගිහින් නැහැ. අන්න එතන වෙනසක් ආවා. බලන්න මෙතන 5000ක් හර වුණා. මෙතන 5000ක් හර වුණාට මේ පැත්තට බැර වෙලා නැහැ. එහෙනම් මොකද්ද අපි එකට කියන්නේ? තැන්පත් කළ නමුත් නිෂ්කාශනය වූ චෙක්පත් නැත්නම් උපලබ්ධි නොවු චෙක්පත් එහෙම නැත්නම් ගිණුමට බැර නොවු චෙක්පත්. මේ චෙක්පත් තමයි මේ කියන්නේ. සල්ලි දැම්මා නම් බැංකුවට අපි ඒ වෙලාවට අනිවාර්යයෙන්ම සල්ලි බැංකුවේ තැන්පත් වෙනවා. හැබැයි චෙක්පතක් කියන එක එහෙම නෑ. චෙක්පතක් බැංකුවට තැන්පත් වෙන්න දවසක් ප්‍රමාද වෙනවා. වෙනස් නැත්නම් එයා බැංකුවට ගෙනියන්නේ නැහැ. අමතක වෙනවා. අන්න වගේ හේතුවක් නිසා අනිවාර්යයෙන්ම ශේෂය අසමාන වෙනවා. දැන් බලන්න අපි ඔබට පැහැදිලි 5000 හර වෙච්ච එක බැංකු ගිණුමට ව්‍යාපාරයේ පොත්වල හර වෙච්ච 5000 මෙතන බැර වෙච්ච නැති එක දෝෂයක්. බැරලා නැහැ ශේෂය වෙනස්. ඒකට අපි කිව්වේ මොකක්ද එහෙනම්? තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවු නැත්නම් නිෂ්කාශනය නොවු චෙක්පත්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත්. ඒ කියන්නේ
ව්‍යාපාරයේ පොතේ තැන්පත් කරා කියලා සටහන් වෙලා තියෙනවා. නමුත් මේ චෙක් එක බැංකුවට ගිහින් නැහැ තාම. අදාළ පාර්ශ්වයේ බැංකුවට මේක තැන්පත් කළා නැහැ. ව්‍යාපාරයේ විසින්. ඒ නිසා තැන්පත් කළා තිබ්බත් උපලබ්ධ වෙලා නැහැ. නිෂ්කාශනය වෙලා නැහැ. බැංකුවේ තැන්පත් කරනවා. හැබැයි නිෂ්කාශනය වෙලා නැති වෙන්නත් පුළුවන්. ගෙනියලා නැති වෙන්නත් පුළුවන්. තැන්පත් කළා දවස් දෙකක් සාමාන්‍යයෙන් රාජකාරී බැංකුවක රාජකාරී දවසක් ගත වෙනවා නිෂ්කාශන ක්‍රියාවලිය සිදු වෙන්න. අපි තුමු මාසේ අන්තිම දවසේදී දුන්නා කියලා බැංකුවේ චෙක් එකක් තැන්පත් කරාම ඒ මාසේ අන්තිම දවසේනේ බැංකු ප්‍රකාශනය අපිට එවන්නේ. ඒ අන්තිම දවසේ තැන්පත් කරපු චෙක් පත් ඊළඟ මාසේ තමයි ඒක ගිණුමට බැර වෙලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ තාම හොඳින් මතක තියාගන්න. මෙතන එනං හර වෙලා තියෙනවා. මෙතන බැර වෙලා නැති නිසා ශේෂ අසමානයි. දැන් බලන්න ඔතන අසමානකම් දෙකක්. එකක් නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්පත්. මේ 6000. මේ 6000. ව්‍යාපාරයේ පොත්වල බැංකුවකට බැර වෙලා තිනවා. බැංකු ප්‍රකාශනය කොහෙවත් නැහැ. වෙනස් වෙනවා. ඊළඟ එක තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නෝ චෙක්පත්. අපි තැන්පත් කළා තියෙනවා 5000ක්. හැබැයි තාම මේ බැංකු ප්‍රකාශනයට ගිහිල්ලා නැහැ. විවිධ හේතුන් මත බැංකුවකට ගිණුමට බැර වෙලා නැහැ. විවිධ හේතුන් මත. විවිධ හේතුන් තියෙන්න පුළුවන්. හරි. ඊළඟට තවත් තුන්වෙනි කාරණේ ඍජු ප්‍රේෂණ. ඔන්න අපි තුමු 1.7 කියලා 1.6 ඍජු ප්‍රේෂණ එන්නේ බැංකුවට. අපි තුමු 2000ක් කියලා. දැන් ශේෂය කීයද? 88000යි. ඔන්න ඍජු ප්‍රේෂණ අද දාන ඍජු ප්‍රේෂණ කියන්නේ කෙලින්ම බැංකුවේ කරන තැන්පත්. දැන් එහෙම වෙනවනේ. අපේ ගණදෙනු කරුවෝ අපේ ගිණුමක් ඉල්ලගෙන සල්ලි දානවා. විවිධ අය අපි නොනවද අපිට දැනුම් දෙන්නෙත් නැහැ සමහර. අපි සල්ලි දැම්මා කියලා දැනුම් දෙන්නෙත් නැහැ ඒගොල්ලන්. නමුත් දාලා තියෙනවා. මේව අනාවරණය වෙන්නේ කොහොමද? මාසේ අන්තිමේට බැංකු ගිණුම් ප්‍රකාශය අපිට ලැබුණාම තමයි අපි රුපියල් 2000ක් සල්ලි ඇවිත් තියෙනවා. හැබැයි මේ පොතේ හරට තියෙනවද මේක? කොහෙවත්? ව්‍යාපාරයේ පොත්වල තියෙනවද රුපියල් 2000 හර වෙලා? නැහැ. අන්න බැංකු ප්‍රකාශයට බැර වෙලා තියෙනවා. මෙතන බැංකු ගිණුමට හර වෙලා නැහැ. අන්න එකක්. ඒ වැරද්ද. ස්ථාවර නියෝග මත කළ ගෙවීම. දැන් මේක ඊළඟ 1.8 කියලා අපි තුමු. රක්ෂණ වාරික ගෙවීම. රක්ෂණ වාරිකය. රුපියල් 3000යි. ගෙවුවා. දැන් 85000ක් වෙනවා ශේෂය. ඇයි? රුපියල් 3000 ස්ටෑන්ඩින් ඕඩර් එකක්. ස්ථාවර නියෝගයක් මත ගෙවීමක් සිද්ධ කරලා තියෙනවා රුපියල් 3000ක්. ශේෂය 85000 දක්වා අඩු වුණා. බැංකු ගිණුමට හර කරා. ඇයි හර වෙන්නේ? බැංකු වගකීම් අඩු වෙනවා. අපේ සල්ලි ගෙවුවාම එයා බැංකුවේ වගකීම් අඩු වෙනවා. අඩු කරලා තියෙනවා. හැබැයි මේක බැර වෙලා මෙතන 3000 හර වෙලා තිබ්බට මෙතන මේ 2000 බැර වෙලා තිබ්බ එකත් මෙතන හර වෙලා නැහැ. මෙතන හර වෙලා තියෙන එක මෙතන බැර වෙලත් නැහැ. ඔන්න බලන්න. දැන් අපි කරුණු හතරක් ඉගෙන ගත්තා. නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත් මේ ගාන හැටියට මෙන්න මේ 6000. මෙතන තියෙනවා මේකේ නැහැ. ඊළඟට තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් 5000. මෙතන 5000 තිබ්බට මේ පැත්තට බැර වෙලා නැහැ. එහෙනම් දෝෂයක්. ඍජු ප්‍රේෂණයක් ඊළඟ එක. මෙතන මේ 2000 බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවා. හැබැයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. ඒ වගේම රක්ෂණ නිත්‍ය නියෝග ස්ථාවර නියෝග මත කළ ගෙවීම රුපියල් 3000 බැංකු ප්‍රකාශන හර වෙලා තියෙනවා. මෙතෙන්ට බැර වෙලා නැහැ. අපි කිව්වා නිවැරදිව හර වෙලා නිවැරදිව බැර වුණොත් තමයි ශේෂ සමාන වෙන්නේ. ඒක ගණිතමය අංක ගණිතමය වශයෙන් සමාන වෙන්නත් පුළුවන්. නිසි පරිදි සමාන වෙන්නත් පුළුවන්. ඒක අපි අනාවරණය කරගන්නවා බැංකු සැලසුම් විස්තරයක් පිළියෙල කිරීමෙන්. බලන්න. තවත් එකක්. බැංකු ගාස්තු අන්තිම එක පස්වෙනි කාරණේ මේක කියනවා අන්තිම එක මේ විශේෂ නිර්දේශයට අනුව 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතට අනුව බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු අපිට 1.10 කියලා 1.10 බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු දැන් චෙක් පොතක් ගන්නකොටත් බැංකුවෙන් සල්ලි කපා ගන්නවනේ එහෙනම් අපි තුන් රුපියල් 1000යි කියලා හර කරනවා දැන් ශේෂයේ රුපියල් 84000යි හැබැයි මේ හර කරන එක අපි දන්නේ නැහැ මාසේ අන්තිමේට බැංකු ප්‍රකාශන කළ බැර වෙලා නැහැ. ඔන්න මේ 1000 බැංකුවට හර වෙලා තියෙනවා. මේ බැංකු ගිණුමේ ව්‍යාපාරයේ පොත්තට බැංකු ගිණුමට බැර වෙලා නැහැ. අන්න උන්න දැන් දෝෂ පහයි. මොනවද? නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත්, තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්, ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත කළ ගෙවීම. පස්වෙනි එක බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු.
ඉහත දක්වූ වෙනස්කම් හඳුනාගත හැකි ව්‍යාපාරයේ බැංකු ගිණුම හා බැංකුවෙන් එවන ලැබූ බැංකු ප්‍රකාශනයේ සැසඳීමේදී එසේ සසඳා වෙනසට බලපෑ හේතු අනාවරණය කළගත යුතුයි. ඔන්න අපි කරේ දැන් මේක සාමාන්‍ය ව්‍යාපාරික වෙන්නේ එහෙමයි. මාසයේ අන්තිමේදී මේ බැංකු ප්‍රකාශයේ ව්‍යාපාරයෙන් එන ව්‍යාපාර ලැබෙනවා බැංකුවෙන්. තැපෑලෙන් හෝ ඊමේල් එකකින් හෝ මොනවාරි ක්‍රමයකින් මේ බැංකු ප්‍රකාශය ලැබෙනවා. ඒ ලැබුණාම අපි සංසන්දනය කරනවා බැංකු ගිණුමට සියලුම හර කිරීම මේ පැත්තේ බැර වෙලා තියෙනවද? තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒ මොනවද කියන එක අපි අර වගේ අඳුනාගෙන ලියා ගන්නවා පහලින් වෙනම සටහන් කරගන්න. ඒ වගේම බැංකු ගිණුමට කරලාද සියලුම බැර කිරීම මේ පැත්තට හර වෙලා තියෙනවද? එහෙනම් නැත්නම් ඒක සටහන් කරගන්න. ඒ වගේම බැංකු ප්‍රකාශනයට කරලාද සියලුම බැර කිරීම බැංකු ගිණුමට හර වෙලා තියෙනවද ව්‍යාපාරයේ පොත්වල? නැත්නම් සටහන් කරගන්නවා. ඒ වගේම බැංකු ප්‍රකාශනයට තියෙන සියලුම අනිත් තව හර කිරීම මේ පැත්තට බැර වෙලා තියෙනවද? මෙතන හර වෙලා තිබිලා මේ පැත්තේ බැර වෙලා නැත්තේ මොනවද කියලා අපි තිබ්බොත් ඒවා අපි වෙනම අඳුනා ගන්නවා. මේ පැත්තට හර වෙලා තියෙනවා මෙතන බැර වෙලා නැත්තේ මොනවද කියලා ලියාගත්තා. ඒ වගේම මේ පැත්තට හර වෙලා තියෙන මේ පැත්තට බැර වෙලා නැත්තේ මොනවද කියලාත් අපි වෙනම සටහන් කරගත්තා. ඔන්න ඕක තමයි අපි කරන්න තියෙන පළවෙනිම වැඩේ මූලිකම කාරණේ. දැන් මම හිතන්නේ මේ හැඳින්වීම මේ පාඩමේ ප්‍රවේශයක් අපි මේ ගත්තේ කොහොමද මේ වෙන්නේ? ඔන්න නිකුත් කරන නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්, තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත්, තව අපි කිව්වා ඍජු ප්‍රේෂණ කියලාත් කිව්වා. අපි ඉගෙන ගත්තා ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත කළ ගෙවීම, ස්ථාවර නියෝග මත ගෙවීම, ස්ථාවර නියෝග මත කළ ගෙවීම. ඊළාට බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු. මෙන්න මේවා මේ කියන පහ. නිකුත් කරන මොහොත ඉදිරිපත් නොවූ චෙක්පත් බොහෝ වෙලාවට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙලා තියෙනවා. අනිවාර්යෙන් සටහන් වෙලා තියෙනවා. මේකේ නෑ. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොකළ චෙක්පත් මෙතන හර වෙලා තියෙනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ. මෙතන නෑ. ඍජු ප්‍රේෂණ බැංකු ප්‍රකාශයේ තියෙනවා බැර වෙලා නමුත් මුදල් පොතේ ව්‍යාපාරයේ නැහැ. ස්ථාවර නියෝග මත කළ ගෙවීම බැංකු ප්‍රකාශයේ තියෙනවා මුදල් පොතේ සටහන් වෙලා නැහැ. මුදල් ගිණුමේ බැංකු ගිණුමේ මුදල් නෙවෙයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. ඒ වගේම බැංකු ගාස්තු බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. මෙන්න මේ කාරණා ටික අපි බලමු. මෙන්න මේක අඳුනා ගන්න ඕන. බෝඩ විභාගයේදී ප්‍රශ්න ලැබෙනකොට අපි ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම මේ නිබන්ධනයේ තියෙන අපට අභ්‍යාසයක්. මේ නිබන්ධනයේ තියෙන අභ්‍යාසයක්. බැංකු ගිණුමේ මේ නිබන්ධනයේ අභ්‍යාසය ඔබට කරන්න පුළුවන් පිටු අංක දෙකට යන්න කලින් මෙතන තියෙනවා පළවෙනි පිටුවේ අන්තිමේට බැංකු ගිණුමේ හරපැත්ත බැංකු ප්‍රකාශනයේ බැර තීරුව සමගත් බැංකු ගිණුමේ බැරපැත්ත බැංකු ප්‍රකාශනයේ හර තීරුව සමගත් සැසඳිය යුතුයි. ඔන්න ওই කාරණේ තමයි අපි කරන්නේ. මුලින්ම අපි බලමු දෙවෙනි පිටුවට පෙරලා. දෙවෙනි පිටුවට යන්න. අපි බලමු පිටු අංක දෙකේ ඔබට විස්තරයක් කරන මාතෘකාවක් බැංකු සැසඳුම් විස්තරය. බැංකු සැසඳුම් විස්තරය. අපි කියලා බලමු. මුදල් ගිණුමේ නිවැරදි ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට අසමාන වීම සඳහා බලපාන ලද හේතු හඳුනා ගැනීමට පිළියෙල කරන වාර්තාව බැංකු සැසඳුම් විස්තරය වෙනවා කියලා කියනවා. ප්‍රථමයෙන්ම හඳුනාගත් තොරතුරු වලට අනුව ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය කරගන්න වෙනවා අපිට. සංශෝධනය කරගන්න වෙනවා. ඊට පස්සේ සංශෝධිත ශේෂය භාවිතා කරමින් බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කළ යුතු වෙනවා. මොකද්ද කරන්නේ? අපි බැංකු සැසඳුම් විස්තරයක් සකස් කරන පිළිවෙල. අපි මෙතනදී කිව්වා එනම් මොකද්ද? බැංකු සැසඳුම් විස්තරයක් කියන්නේ මුදල් ගිණුමේ, ඒ කියන්නේ මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයත් මාසයේ අන්තිමේට ව්‍යාපාරයට ලැබෙන බැංකුව විසින් ව්‍යාපාරයට එවන බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය එකිනෙකට වෙනස් වුණාම ඒ වෙනසට හේතු
හඳුනා ගන්න ඕන. අපි මුලින්ම අපි අර කලින් සඳහන් කරා හර වෙලා තියෙන ඒවා සියල්ල බැර වෙලා තියෙනවද බැර වෙලා තියෙනවා සියල්ල හර වෙලා තියෙනවද කියලා අපි සංසන්දනය කරලා හඳුනාගත්තට පස්සේ ඒ හඳුනා ගන්න තොරතුරු අනාවරණය කරගන්නවා. ඇයි ව්‍යාපාරයේ බැංකුව ගිණීමේ ශේෂයත් බැංකුව විසින් මාසයේ අවසානයේ එවනු ලබන බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට වෙනස් වෙලා තියෙන්නේ මොන විදිහටද මොන හේතු නිසාද? අපි ඒකට කිව්වා කරුණු කීපයක් පහක්. ඉදිරිපත් නොකළ චෙක්පත්, නිෂ්කාශනය නො වූ චෙක්පත්, රිවිප්‍රේෂණ බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු, මෙන්න මෙවැනි කරුණු නිසා අපි කිව්ව කරුණු පහක් ස්ථාවර නියෝග මත කළ ගෙවීම. මෙන්න මෙවැනි හේතු නිසා අපි බැංකු ප්‍රකාශනයේ ව්‍යාපාරයේ බැංකු ගිණීමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට වෙනස් වෙනවා. ඒ වෙනසට හේතු හඳුනා ගනිමින් අපි පිළියෙල කරන ප්‍රකාශනයට තමයි කියන්නේ බැංකු සැසඳුම් විස්තරය. ආයෙත් මම කියන්නම් බැංකු ගිණීමේ ව්‍යාපාරයේ බැංකු ගිණීමේ මුදල් ගිණීමේ බැංකු ගිණීමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට වෙනස් වීමට අසමාන වීමට බලපාන ලද හේතු හඳුනා ගැනීමට පිළියෙල කරන වාර්තාව තමයි බැංකු සැසඳුම් විස්තරය කියන්නේ. නිවැරදි කිරීමක් නෙවෙයි සැසඳීමක් කියන එකත් මත තියාගන්න. සංසන්දනය කිරීමයි. ඇයි එහෙම වුනේ? මේකේ වරදක් වෙලා නැහැ. ඒවා අපි වෙනස් වීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ වෙනසට හේතු හඳුනා ගැනීම සඳහා ගිණුම්කරණයේ විගණනයේ අවශ්‍යතාවය සඳහා අපි පිළියෙල කරන වාර්තාවක් තමයි බැංකු සැසඳුම් විස්තරය කියලා කියන්නේ. හොඳයි. උදාහරණයක් තියෙනවා සම්පත් වෙළඳ සමාගමේ 2025 මැයි මාසයේ සඳහා බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශනයේ පහත දැක්වේ කියලා. දැන් මම මේ බැංකු ගිණුමත් බැංකු ප්‍රකාශනයත් කියන්නේ මාසයේ අගට ශේෂය දක්වා තියෙන මේ බැංකු ගිණුමත් මාසයේ අවසානයේදී 2025 මැයි මාසයේ සඳහා ලද ව්‍යාපාරයට ලැබුණු බැංකු ප්‍රකාශනයත් අපි සටහන් කරලා තියෙනවා. මේ නිබන්ධනයේ මේක තියෙනවා ඔබට. නිබන්ධනයේ තියෙන එකම තමයි මම බෝඩ් එකේ ලියලා තියෙන්නේ. ඔබ නිබන්ධනයට අවධානය යොමු කරගන්න බලන්න. දැන් අපි කරන්නේ මොනවද? මුලින්ම මේකේ බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්න පෙර මේ වෙනසට හේතු හඳුනා ගැනීම තමයි අපි ඉගෙන ගන්න. වෙනසට හේතු හඳුනා ගන්න. ඒ වෙනසට හේතු හඳුනා ගැනීමෙන් තමයි මේකේ පළවෙනි පියවර. අපි බලමු මේ පළවෙනි පියවර කොහොමද කරන්නේ කියන එක. අපි කලින් ඉගෙන ගත්තා. ඇයි බැංකු ගිණුමේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර වෙලා තියෙනවා බැංකු ප්‍රකාශනයේ බැර නොවන හේතු හඳුනා ගත්තා. ඒ වගේම ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර නොවිච්චා බැංකු ප්‍රකාශනයට හර නොවීමට ඒවත් හේතු හඳුනා ගත්තා. ඒ වගේම බැංකු ගිණුමට විතරක් බැර වෙච්චා බැංකු ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර නොවිච්චා හඳුනාගත්තා. ඒ වගේම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හරට බැරට සටහන් වූ බැංකු ගිණුම් විස්තරේ බැංකු ගිණුම් ප්‍රකාශනයේ පමණක් බැරට සටහන් වෙච්ච දේවල් මොනවද කියලාත් අපි ඉගෙන ගත්තා. අපි මම ඒවා තවදුරටත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි හොඳින් අවබෝධ කරගත්තා. බලමු අපි එනම් මේ ගානේ කොහොමද. දැන් බලන්න මෙතනදී මුලින්ම කරන දේ ආරම්භක ශේෂය සමානයි නේද? ඒක හරියක්. ඉදිරියට ගෙන ශේෂය සමානයි. ඔන්න හරි ලකුණක් දානවා. 5/3 මුදල් තැන්පතු 15000. ඔන්න. බැර වෙලා තියෙනවද? ඔව්. 5/3 මුදල් තැන්පතු 15000 එකටත් හරි දානවා. මේකටත් හරි. හරි? මුදල් තැන්පතු කියලා තවත් තියෙනවා 8000. ඒකත් මුදල් තැන්පතුවක් නිසා 5/5 8000 ඒකත් හරි. දැන් මෙතන හර වෙලත් තියෙනවා, හරට තියෙනවා, අතන බැර වෙලත් තියෙනවා. එහෙනම් ඒවා නිවැරදි. ඒවා මොකුත් දෝෂ නැහැ. තව එකක් බලමු දැන්. බැංකු ගිණුම් මේ හර අපි මේ සංසන්දනය කරන්නේ ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමේ හර පැත්තත් 2025 මැයි මාසයේ බැංකුව විසින් ව්‍යාපාරයට එවනු ලැබූ ගිණුම් විස්තරයේ බැර පැත්තත් තමයි අපි මේ සංසන්දනය කරන්නේ. ඒ කියන්නේ වත්කම් වැඩිවීම වගකීම් වැඩිවීම කොහොමද වෙලා තියෙන්නේ කියන එක අපි සංසන්දනය. දැන් ඔන්න අපි අඳුරගත්තා. දැන් 5/12 චෙක් 106 තියෙනවද? 5/12 චෙක් 106 චෙක් 101 රුපියල් 6000 තියෙනවද? 5/12 නෑ. අන්න මොකද්ද? ඒක නෑ. කතරයක් දාන්න. නැති දේවල් වලට කතරයක් දාන්න. මේ මොකද්ද එනම් මේ 6000 කියන්නේ?
තැන්පත් කරලා තියෙනවා හැබැයි ගිණුමට බැර වෙලා නැහැ. එහෙනම් ලියන්න එහෙනම්. ඒ දෝෂය මොකද්ද? පළවෙනි දෝෂය. තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක්පත් කීයද? චෙක්පත් රුපියල් 6000යි. අන්න ඒක ලිව්වා. රුපියල් 6000. ඒක අපි ලිව්වා. ඔන්න පළවෙනි හඳුනාගත්ත දෝෂය. මේ 6000. තැන්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුමට හර වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශනයට බැර වෙලා නැහැ මාසාන්තයේ 6000 කොහෙවත් නැහැ. ඒකට අපි කියන්නේ තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක්පත් රුපියල් 6000යි කියලා අපි සටහන් කරා. ඊළඟට දාලමු තවත් 5 25 107 11000 107 තියෙනවද 5 25 බැර වෙලා තියෙනවද 11000ක් නැහැ. එහෙනම් අන්න එතනක් දෝෂයක්. මොකද්ද? තැන්පත් කළ නමුත් දෙක මේ කාරණේමයි තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක් රුපියල් 11000යි. ඔන්න බැරින් දෙකක් 11000යි. මේ දෙකම මේ 6000යි මේ 11000යි දෙකම ගිණුමට බැර වෙලා නැහැ. එහෙනම් වත්කම් වැඩි වෙලා තියෙනවා වගකීම් වැඩි වෙලා නැහැ. බැංකුවට ඇවිල්ලා නැහැ. දැන් ඔන්න එහෙනම් අපි ආපහු බලනවා මේ බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ මොනවද තියෙන්නේ කියලා. අපිට වෙනවා 4000ක් තියෙනවා කියලා මෙතන 4000ක් තිබ්බට මොකද්ද 4000 ඍජු ප්‍රේෂණ අපිට පේනවා 4000ක ඍජු ප්‍රේෂණ. හැබැයි ඒ ඍජු ප්‍රේෂණය මොකද වෙන්නේ දැන්? බැංකු ප්‍රකාශනයේ බැර වුණා නම් මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර වෙලා තියෙන්න ඕනේ. හර වෙලා නැහැ. එහෙනම් අපි ඒකට කියනවා මොකද්ද? තුන්වෙනි දෝෂය තුන්වෙනි අනාවරණය කරගත්ත කාරණේ ඍජු ප්‍රේෂණ 4000යි. ඍජු ප්‍රේෂණ 4000යි. බලන්න. බැංකු ප්‍රකාශයේ බැරපැත්තේ සටහන් වෙලා තියෙනවා කෙලින්ම සල්ලි එවලා තියෙනවා. හැබැයි මෙතන හර වෙලා කොහෙවත් නැහැ. 4000 හර පැත්තේ නැහැ. වත්කම් වැඩි වෙලා නැහැ. වගකීම් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඔන්න දැන් අපි කරේ මොකද්ද? බැංකු ගිණුමේ හර පැත්තත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තත් සංසන්දනය කරලා කරුණු තුනක් අනාවරණය කරගත්තා. මොනවද? තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක්පත් 6000යි. තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක්පත් 11000යි. තුන්වෙනි එක ඍජු ප්‍රේෂණය 4000යි. අපි ලියාගත්තා. ඊළඟට අපි වුණු බැරපැත්තට. ඔන්න ණයහිමිය 471. හරි. මෙතන ඇවිත් තියෙනනේ 7000යි. එන එක හරි. 472 9000. ඒකත් ඇවිත් තියෙනවා. ශේෂ හරි බැරට තියෙනවා 473 15000 තියෙනවද නෑ ඔන්න මේ පැත්තේ මේ 15000 මේ චෙක් අංකයෙන් පරීක්ෂා කරන්න ඉලක්කමෙන් නෙවෙයි අංකයෙන් 473 15000 තව වෙන අංකයක් තිබිලා 15000ක් තියෙන්න පුළුවන් ඒක වෙනෙවෙයි මෙතන චෙක් අංක චෙක්පත් අංක 473 ණයහිමියෙකුට කරලද ගෙවීමක් රුපියල් 15000ක් ඒක හර වෙලා නැහැ බැංකු ප්‍රකාශනයේ නැහැ වත්කම් අඩු වෙලා තියෙනවා වගකීම් අඩු වෙලා නැහැ අන්න ඒ නිසා අපි දෝෂයක් හැටියට ඒක අඳුනාගත්ත හතර ඉදිරිපත් නොකල චෙක්පත් 15000 ඉදිරිපත් නොකල චෙක්පත් 15000 එහෙනම් එක දෝෂයක් ඊළඟ 474 කියලා එකක් තියෙනවා 8000 ඒකත් නැහැ. මේ පැත්තේ නැහැ. ඒ කියන්නේ බැංකු ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමට බැර වෙලා තිබ්බට බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ නැති නිසා අපි ඒකත් පස්වෙනි දෝෂයට අඳුරගත්තා. ඉදිරිපත් නොකළ චෙක්පත්ම තමයි රුපියල් 8000යි. ඔන්න අපි දැන් බැංකු ගිණුමේ බැරපැත්තත් බැංකු ප්‍රකාශනයේ හර පැත්තත් සංසන්දනය කරමින් ඉන්නේ. දැන් බැංකු ගිණුමේ බැරපැත්තට බැර කරලා තියෙනවා. නමුත් මෙතන හරියට නැති ඒවා දෙකක් 15000යි 8000යි කියලා අපි අඳුනගත්තා. අපි ඒවට කියන්නේ ඉදිරිපත් නොකළ චෙක්පත්. දැන් අපි යනවා තව එකක් මේකේ පේනවා දැන් මොකද්ද 2000ක්. බැංකු ගිණුම් ප්‍රකාශයේ හර පැත්තේ තියෙනවා 2000ක්. හැබැයි ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමේ මේ 2000 නැහැ. එහෙනම් අපි ඒකට කියන්නේ මොකද්ද? ස්ථාවර නියෝග මත කළ ගෙවීම් රුපියල් 2000ක්.
රුපියල් 2000යි. ස්ථාවර නියෝග මත කළ ගෙවීම රුපියල් 2000ක්. මෙතන ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර වෙලා තියෙනවා. ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමට බැර වෙලා නැහැ. එහෙනම් ඔන්න හර පැත්තේ තිබ්බට බැංකු ගිණුමේ බැර පැත්තේ නැහැ. ව්‍යාපාරයේ පොත්වල නැහැ. ඒකට අපි කියන්නේ චෙක් පොත් ගාස්තුව ස්ථාවර නියෝග චෙක් පොත් ගාස්තු ස්ථාවර නියෝග නෙවෙයි. ස්ථාවර නියෝග නෙවෙයි චෙක් පොත් ගාස්තු. චෙක් පොත් ගාස්තු. චෙක් පොත් ගාස්තු රුපියල් 2000 කියලා තියෙන්නේ. ස්ථාවර නියෝග නෙවෙයි චෙක් පොත් ගාස්තු 2000. දැන් ඔන්න අපි බැරපැත්තත් ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැරපැත්තත් බැංකු ප්‍රකාශනයේ හරපැත්තත් සංසන්දනය කරලා අපි වැරදි අනාවරණය කරගත්තා. මොනවද? බැංකු ගිණුමේ බැර වෙලා තියෙන නමුත් හරට නැත්තේව දෙකක්. මොනවද? ඉදිරිපත් නොකර චෙක්පත් කියලා 15000යි 8000යි. ඒ වගේම බැංකු ප්‍රකාශය හරට තියෙනවා චෙක් පොත් ගාස්තු 2000. ඒක බැංකු ගිණුමේ බැරට නැහැ. ඒකත් අපි සටහන් කරගත්තා. ඔන්න කරුණු 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ වෙනස් වීමට දැන් අවසානයේ ශේෂය 31000යි මෙතන. 31000යි. බැංකු ප්‍රකාශනයේ ශේෂය අන්තිමේට තියෙන 39000යි. එහෙනම් 31000 මෙතන 31000යි අතන 39000යි වෙන්න හේතු අපි 6ක් අනාවරණය කරගත්තා. 6ක් අනාවරණය කරගත්තා. අපි බලමු දැන් ඔබ විසින් බැංකු ගිණුමේ සහ 2025 මැයි මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වීමට බලපෑ හේතු මොනවාද සඳහන් කරන්න. අර ලියලා තියෙනවා. ආ කොටස. අදාළ අයිතම ඇසුරෙන් බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කර බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්න. අන්න ඊළඟ කාරණේ අපි බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කරන්න කියන කාරණේ අපි බලමු. හොඳයි. මේ අභ්‍යාසයේ අදාළ අයිතම ඇසුරෙන් බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කර බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්න කියලා කියන කොටසට අපි එන්නේ. ඒ කියන්නේ පළවෙනි කොටස අපි කරා ඔබ විසින් බැංකු ගිණුමේ සහ 2025 මැයි මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වීමට බලපෑ හේතු මොනවාද කියලා අපි අනාවරණය කරගත්තා. ඒවා තමයි මම මේ සාරාංශ කරේ. තැන්පත් කළ නමුත් ගිණුමට බැරණ වූ චෙක්පත් රුපියල් 11000යි, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් රුපියල් 23000යි, ඍජු ප්‍රේෂණ රුපියල් 4000යි, චෙක්පොත් ගාස්තු රුපියල් 2000යි. අපි මේ කලින් ඒවා වෙන වෙනම 6ක් හැටියට අරන් ඒවා සාරාංශ කරලා ගත්තා මේ වගේ 4කට. දැන් මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා අදාළ අයිතම ඇතුළෙන් බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කර. ඔන්න බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරන්නේ කොහොමද? අපි ලියා ගන්නවා. බැංකු ගිණුම අපි හැදුවානේ. හදලා තියෙනවනේ මේකේ. පේනවා ඔබට. අපි ලියනවා ඒක. මෙහෙම බැංකු ගිණුම කියලා. බැංකු ගිණුම අවසාන ශේෂය ඉදිරියට ගෙන ශේෂය මේක කීයක් තියෙන්නේ? ශේෂය ඒක අපි ලියා ගන්නවා 31000යි. ඔන්න දැනට දීලා තියෙන ශේෂය කීයද? මේ නිබන්ධනයේ ඔබට පේනවා බැංකු ගිණුමේ අවසාන ශේෂය 31000. ශේෂයේ පාගේ 31000 කියලා පැහැදිලිව සටහන් කරනවා. ඒ ශේෂයේ පාගේ 31000 තමයි මේ ලියලා තියෙන්නේ. හරට. ඒක හර ශේෂය. හොඳයි. දැන් අපි බලමු මේක කොහොමද සංශෝධනය කරන්නේ කියලා. සංශෝධනය කරන්නේ මේමයි. මේ කියන කරුණු හතරෙන් බැංකු ගිණුමට හර නොවිච්ච හර කරනවා. මේ කියන කරුණු වලින් බැංකු ගිණුමට බැර නොකළපු ඒවා බැර කරනවා. බලමු. තැන්පත් කරන නමුත් ගිණුමට බැර නොකළ චෙක්පත් 11000 ඒක අපි හර කරලා තියෙනවා. අපි තැන්පත් කරලා තියෙනවා. අපි පොත්වල ලියවිලා තියෙනවා. ඒක ගන්නෙ නෑ. නිකුත් කරන නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් 23 එක අපි බැංකුවට බැර කරලා තියෙන ව්‍යාපාරයේ පොත්වල. හැබැයි බැංකුවට ගිහින් නැති එකයි ප්‍රශ්නේ. ඒකත් අපි ගන්නෙ නෑ. මොකද බැර කරලා තියෙන නිසා. හැබැයි ඍජු ප්‍රේෂණ මෙන්න මේ ඍජු ප්‍රේෂණ ව්‍යාපාරයේ පොත්වල බැංකු ප්‍රකාශනයේ තිබ්බට ව්‍යාපාරයේ පොත්වල මේකේ නෑ. එහෙනම් අපි ලියනවා ඒක ඍජු ප්‍රේෂණ රුපියල් 4000යි. ඍජු ප්‍රේෂණ 4000. චෙක්පොත් ගාස්තු 2000 අපි දැක්ක බැංකු ගිණුමේ ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ඒක බැංකුව අහර කරලා තියෙනවා රුපියල් 2000. එහෙනම් හැබැයි මෙතන බැර වෙලා නැහැ. එහෙනම් ලියනවා මොකද්ද? චෙක්පොත් ගාස්තු. චෙක්පොත් ගාස්තු 2000. චෙක්පොත් ගාස්තු 2000. දැන් අපි තුලණය කරමු. සංශෝධනය කරමු. කීයද? 31යි 35යි 35යි
පාගේ ශේෂය 33000යි. සංශෝධිත ශේෂය නා ඉදිරියට ගෙන ආ ශේෂය 33000යි. දැන් ඔන්න මේ අඳුනාගත් අයිටම වලින් අපි තැන්පත් කළ නමුත් ගිණුමට බැරි වූ චෙක්පත් 11000 ගන්නෙ නැහැ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් 23000 ගන්නෙත් නැහැ. මොකද ඒවා බැංකු ගිණුමේ දැනටමත් සටහන් වෙලා තියෙන හරබැර වෙලා තියෙන නිසා. හැබැයි ඍජු ප්‍රේෂණ සහ චෙක්පොත් ගාස්තු ඍජු ප්‍රේෂණ හර වෙනවා වත්කම් වැඩි වෙන නිසා චෙක්පොත් ගාස්තු නිසා වත්කම් අඩු වෙන හින්දා ඒක බැර වෙනවා. එහෙනම් අන්න හර කළ බැර කරලා තුරණය කරාට පස්සේ සංශෝධිත ශේෂයේ රුපියල් 33000යි. ඔන්න බැංකු ගිණුමේ දැන් ශේෂයේ රුපියල් 33000යි. එහෙනම් මොකද්ද අපි කියන්නේ? අදාළ ආකොටසින් කියන්නේ අදාළ අයිතම ඇසුරෙන් බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කර. මෙන්න අපි සංශෝධනය කරා 33000ක් ආවා. සංශෝධනය කර බැංකු සැසඳුම් විස්තරය. ඔන්න ඊළඟ කාරණේ බැංකු සැසඳුම් විස්තරය කොහොමද පිළියෙල කරන්නේ? බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්නේ. අපි මම මේ පැත්තෙන් දැන් බලමු අපි මේ කොහොමද අපි බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්නේ කියලා. මුලින්ම අපි කරේ සංශෝධිත ශේෂයේ 33000 බැංකු සැසඳුම් විස්තරයේ උඩින්ම ලියාගත්තා. බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය. මේ වගේ ආකෘතියක් අපි හදාගෙන උඩින්ම ලියාගත්තා මේ 33000. මේ 33000 කියන්නේ සංශෝධිත ශේෂය. සංශෝධිත ශේෂය 33000 බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය 33000 කියලා ආවේ ඒක. මේ මුදල් ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය අපි ගත්ත හැටි අවබෝධ කරගත්තා. දැන් ඉතුරුනේ මොනවද? මේ කරුණු වලින් මෙන්න 1 සහ 2. මේ 3 සහ 4 අපි ගත්තානේ. 1 සහ 2 විතරක් ඉතුරු වුණා. මොකද්ද? තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවු. එහෙනම් අන්න බැංකුවේ සිදුවෙච්ච දෙයක් ඒක. අපි තැන්පත් කරාට බැංකු තැන්පත් වෙලා නැහැ. තැන්පත් කළ නමුත් ගිණුමට බැර නොවු චෙක්පත් 11000ක් තියෙනවා. අපි තැන්පත් කළා තියෙනවා ගිණුමට බැර වෙලා නැහැ. එහෙනම් ගිණුමට බැර වෙලා නැත්තම් මොකද වෙලා වෙන්නේ? මේ ශේෂය අපේ අඩුයි. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය ගිණුමට බැර වෙනවා කියන්නේ මොකද්ද? වගකීම් වැඩි වෙනවා කියන එකනේ. එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගිණුමට බැර වෙලා නැහැ. ව්‍යාපාරයේ බැංකු ගිණුමට වඩා මේක අඩුවෙන් පෙන්නනවා. අඩුවෙන් පෙන්නනවා. ඒ නිසා අපි කියනවා මේක ගිණුමට බැර නොකල චෙක්පත් කීයද? රුපියල් 11000යි. ඊළඟ කාරණේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වෙලා තියෙනවා. අපි ලියලා දීලා තියෙනවා. හැබැයි බැංකුවට ගිහින් නැහැ. බැංකුවට ගියා නම් මොකද වෙන්නේ? අපි බැංකු ප්‍රකාශනයෙන් ඒක අඩු වෙලා තියෙන්න ඕනේ. අඩු වෙලා තියෙන්න ඕනේ. එහෙනම් ව්‍යාපාරයේ බැංකු ශේෂය අඩු වෙලා තියෙනවනේ. හැබැයි මේක වැඩියෙන් පෙන්නනවා. ඒ නිසා එකතු කරනවා. ඉදිරිපත් නොකල චෙක්පත් කීයද? රුපියල් 23000යි. ඔන්න කාරණේ 23000 මෙතෙන් යනවා. එතකොට 33යි 53යි 56යි 56000යි 11000යි 45000යි. ඔන්න බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය 45000යි. මම ආපහු මේක සාරාංශ කරන්නම්. දැන් අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය හොයාගත්ත 33000ක් කියලා ඒක ඔන්න අරන් තියෙනවා. 33000. උඩින්ම ලියලා තියෙනවා. මොනවද එකතු කරන්නේ? මොනවද අඩු කරන්නේ? ඒ එකතු කරලා අඩු කරාට පස්සේ තමයි බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය අපිට ලැබෙන්නේ. බැංකු ප්‍රකාශනයේ ශේෂය අපිට ලැබෙන්නේ. එහෙනම් ඇයි එකතු කළේ? ඇයි අඩු කළේ? දැන් බලන්න ඉදිරිපත් නොකළ චෙක්පත් රුපියල් 23000 එකතු කළා. ඇයි එකතු කරන්නේ? බැංකු ප්‍රකාශයට අනුව ශේෂය වැඩිපුර පෙන්වන නිසා. වැඩිපුර පෙන්වන නිසා තමයි එකතු කරේ. එච්චරම තියාගන්න ඕන ඔබ. එහෙනම් ගිණුමට බැරණු චෙක්පත් 11000. ඇයි අපි අඩු කරේ? ගිණුමට බැර නොවිච්ච නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. බැර වුණා නම් වැඩි. බැර නොවිච්ච නිසා අඩුයි. එහෙනම් අඩු කළා. මත තියාගන්න
විභාගෙදී අහන්නේ මෙච්චරයි. මේක සංශෝධනය බැංකු ගිණුම සංශෝධනය කරන්න කියනවා. සංශෝධිත ශේෂය මෙතෙන්ට ගත්තා. එකතු කරන්න ඉදිරිපත් නොකළ චෙක්පත් අඩු කරන්න ගිණුමට බැර නොකළ චෙක්පත් ඊට පස්සේ ලැබෙන්නේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය. ඒක තමයි මේ අභ්‍යාසයේ සාරාංශය. තාම පැහැදිලි සාරාංශය මොකක්ද කියන එක. පිටු අංක 2 රන්මිනි ව්‍යාපාරයේ 2025 3.31 දිනට බැංකු ගිණුමේ තිබූ වාසිදායක ශේෂය රුපියල් 62000යි. කියන්නේ හර ශේෂය 62000යි. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රුපියල් 65000ක් විය. මෙම ශේෂයේ වෙනස් වීමට බලපෑ හේතු පහත දැක්වේ. මාර්තු මාසය තුල බැංකුවේ තැන්පත් කළ රුපියල් 34000ක් චෙක්පත උපලබ්ධ වී නැහැ. ඒ කියන්නේ උපලබ්ධ වී නැහැ කියන්නේ ගිණුමට තැන්පත් කරලා තියෙනවා ගිණුමට බැර වෙලා නැහැ. නිෂ්කාශන වෙලා නැහැ. දෙක ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවූ බැංකු ණය වාරිකය 15000යි. තුන්වන මාර්තු මාසයේ ණය හිමිකරු නිකුත් කළ රුපියල් 20000ක චෙක්පත බැංකුවට ඉදිරිපත් කර නැත. ඉදිරිපත් නොකළ චෙක්පත්. 4 ණයගැතියෙකු විසින් ඍජුවම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ රුපියල් 32000ක් තැන්පත් කිරීම අවශ්‍ය වන්නේ 2025 3.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම ආකොටස 2025 3.31 දිනට බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම. සාමාන්‍යයෙන් විභාගයට ලැබෙන ආකාරයේ ප්‍රශ්නයක් මේක. මේ වගේ ඒවා තමයි ලැබිලා තියෙන විභාගෙට. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම සංශෝධනය කරගන්න. අපි බැංකු ගිණුම ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුම දාන ඉදිරියට ගෙන ශේෂය වාසිදායක හර ශේෂය දීලා තියෙනවා 62000. ඔන්න 62000. දැන් බලමු සංශෝධනය කරන්න මේක. දෙක තැන්පත් කළ 34000ක චෙක්පත් උපලබ්ධ වී නැත. උපලබ්ධ වී නැත. ඒක ගන්න නැහැ. මොකද අපි තැන්පත් කළා තියෙනවා. ව්‍යාපාරයේ පොත්වල බැංකු ගිණුමේ සටහන් වෙලා තියෙනවා. ඊළඟට දෙක ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවූ බැංකු ණය වාරිකයේ බැංකු ගිණුමෙන් ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ හර වෙලා බැංකු ප්‍රකාශනයෙන් අඩු වෙලා තියෙනවා. නමුත් ව්‍යාපාරයේ පොත් බැංකු ගිණුම බැර කළා නැහැ. එහෙනම් අපි ලියනවා ණය වාරිකය. ණය වාරික ස්ථාවර නියෝග මත ගෙවූ ණය වාරිකයේ රුපියල් 15000යි. බැර කරනවා. තුන්වෙනි එක ණය හිමියෙකුට මාර්තු මාසයේ ණය හිමියෙකුට නිකුත් කළ රුපියල් 20000ක චෙක්පත බැංකුවට ඉදිරිපත් කර නැත. බැංකුවට ඉදිරිපත් කළා නැහැ. බැංකුවට ඉදිරිපත් කර නැහැ. එහෙනම් අපි ලියලා දීලා තියෙනවා ව්‍යාපාරයේ බැංකුවේ ගිණුමේ වරදක් වෙලා නැහැ. වරදක් නෙවෙයි ඒක නිවැරදිව කරලා තියෙනවා. එහෙනම් ඒක අපි ගන්නවද? ගන්නෙ නැහැ. 4 ඒ බැංකු ගිණුම සංශෝධනය කරනකොට අපි ඒක ගන්නෙ නැහැ. 4 ණයගැතියෙකු විසින් ඍජුවම ව්‍යාපාරයට බැංකු ගිණුමේ 32000ක්. එහෙනම් බැංකුවට කෙලින්ම බැර කරලා තියෙනවා 32000ක් හර වෙලා නැහැ. ඒකට අපි කියනවා ඍජු ප්‍රේෂණ කියලා. ඍජු ප්‍රේෂණ 32000යි. ඍජු ප්‍රේෂණේ 32000. එහෙනම් එකතු කරනවා 62යි 92යි 94000යි. 94000යි. පාගේ ශේෂය කියන 85000. පාගේ ශේෂය 97. 79000. ඉදිරියට ගෙන ශේෂය 79000යි. දැන් මෙන්න බැංකු ගිණුම සංශෝධනය කරා. එහෙනම් අපි දැන් බැංකු සැසඳුම් විස්තරය හදනවා. බැංකු සැසඳුම් විස්තරය සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය රුපියල් 79000යි එන්න ලියාගත්තා. එකතු කරන්නේ මොනවද? අඩු කරන්නේ මොනවද කියලා අපි දැන් දන්නවා. එකතු කරන්නේ මොනවද? අඩු කරන්නේ මොනවද? දැන් මොනවද මෙතන? දෙවෙනි එක පළවෙනි එක මාර්තු මාසය තුල බැංකුවේ තැන්පත් කළ රුපියල් 34000 චෙක්පත් උපලබ්ධ වී නැත. එනවා ලියනවා අඩු කරනවා එක. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. එන අපිට උපලබ්ධ නොවු චෙක්පත් කීයද? උපලබ්ධ නොවු චෙක්පත රුපියල් 34000. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර කරලා හැබැයි අපේ ගිණුමට බැංකුවේ ගිණුමට බැර වෙලා නැහැ. එහෙනම්
බැංකු ප්‍රකාශනයේ ශේෂය ඒ නිසා අඩුවෙන් පෙන්වන්නේ. ඒ නිසා අපි අඩු කරා කියලා කිව්වා. එහෙනම් ඉදිරිපත් නොකළ චෙක්පත් ඊළඟ එක. ඉදිරිපත් නොකළ චෙක්පත් කීයද? ඉදිරිපත් නොකළ චෙක්පත් 20000. අපි ව්‍යාපාරේ බැර කරලා තියෙන්නේ බැංකුවට. ඒක අඩු වෙලා තියෙනවා. හැබැයි බැංකුවේ අඩු වෙලා බැංකුවේ වැඩිපුර පෙන්නුම් කරනවා. එහෙනම් අපි ඒක එකතු කරා. කීයද? 99000යි 34000ක් අඩු කරනවා. 0.0.0යි 9න් 4 5යි 8න් 3ක් 9න් 3ක් 6යි 65. එහෙනම් බැංකු ප්‍රකාශ අනුශේෂය උඩින් අපි අපිට කියන එක බැංකු ප්‍රකාශ අනුශේෂය රුපියල් 65000 ආවේ මෙන්න මේ විදිහට. කොහොමද? ඍජු ප්‍රේෂණය හරකලා 32000ක් ණය වාරිකයේ බැර කරා බැංකු ගිණුමට 15000ක් බැංකු සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 79000 ආවේ ඒ විදිහට ඒක මෙතන ගත්තා. බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය අපි හොයන්නේ 65000 එන්න ඕනේ 65000 එන්න ඕනේ. ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කළා උපලබ්ධ නොවූ චෙක්පත් අඩු කරා එතකොට 65. ඇයි එකතු කළේ? ඇයි අඩු කළේ කියලා අපි කිව්වා. එකතු කරේ ඇයි? ඉදිරිපත් නොකළ චෙක්පත්. බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩියෙන් පෙන්නනවා. වැඩි නිසා එකතු කරනවා. වැඩි නම් එකතු කරනවා, අඩු නම් අඩු කරනවා. උපලබ්ධ නෙවෙච්ච චෙක්පත් නිසා මේක අඩුයි. ඒ නිසා අඩු කරලා තියෙනවා. ඔන්න ඔය කාර්ය. මත තියා ගන්න සාරාංශය වශයෙන් ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කළා, උපලබ්ධ නොවූ චෙක්පත් අඩු කළා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නයටත් අපි ඉක්මනට යන් බොහොම පැහැදිලි කරනවා. ව්‍යාපාරික ආධුනික ගිණුම් ලිපිකරු විසින් 2025 3.31 දිනට පිළියෙල කළ බැංකු සැසඳුම් විස්තරය පහත දැක්වේ. පිටු අංක 2 අග කොටසේ මේක සඳහන් වෙනවා. තුන්වෙනි පිටුවට යන්න. ඔන්න හදපු එකක් තියෙනවා බැංකු සැසඳුම් විස්තරයක්. මේ හදලා තියෙන්නේ කවුද? අලුත් ආධුනික ලිපිකරුවෙක්. ඉතින් මේකේ දෝෂ තියෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ දෝෂ හඳුනා ගන්න බැංකු සැසඳුම් විස්තරය දීලා තියෙනවා 2025 3.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රුපියල් 56000යි. ඒ කියන්නේ ගිණුමේ ශේෂය 56000යි. ණයගති ඍජු ප්‍රේෂණ එකතු කළා, තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් එකතු කරලා, බැංකු ණය වාරිකය අඩු කරලා, චෙක් පොත් ගාස්තු අඩු කරලා, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් අඩු කරලා ඔන්න බැංකු ප්‍රකාශනයේ ශේෂය ඇවිත් තියෙන 82000ක් කියලා. එහෙනම් අපින් අහන්නේ අවශ්‍ය වන්නේ 2025 3.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම. අපි බලමු බැංකු ගිණුමේ ශේෂය කොහොමද සංශෝධනය කරන්නේ කියලා. බැංකු ගිණුම අපි සටහන් කරගමු. බැංකු ගිණුම ඉදිරියට ගෙන ශේෂය දීලා තියෙනවා 56000යි. උඩින්ම දීලා තියෙනවා 3.31 දිනට බැංකු ගිණුමේ ශේෂය. ඒ කියන්නේ බැංකු ගිණුම අවසාන ශේෂය 56000යි. ඒක තමයි අපි මේ හරපැත්තේ මුලින්ම සටහන් කරේ. දාන්න මේ කරුණු වලින් මොනවද ගන්නෙ බැංකු ගිණුම සංශෝධනය කරාට? ණයගති ඍජු ප්‍රේෂණ ගන්නවා. ඔව්. එහෙනම් ඒක හර ණයගති ඍජු ප්‍රේෂණ. ණයගති ඍජු ප්‍රේෂණ කියලා මම ලියනවා. ප්‍රේෂණය රුපියල් 17000යි. මොකද ඒක බැංකු ගිණුමට අපි ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වෙලා ඇති. කෙලින්ම ඒවල තියෙන නිසා. තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත් අපි ගන්නෙ නැහැ. හේතුව ඒක ගන්නේ බැංකු සැසඳුම් විස්තරය හදනකොට මොකද ඒක අපි තැන්පත් කළ නමුත් උපලබ්ධ වෙලා විතරයි නැත්තේ. තැන්පත් කරලා තියෙනවා නම් අපි බැංකු ගිණුමට හර කරලා තියෙන එක අපි ගන්නෙ නැහැ. ඊළඟට අඩු කළා බැංකු ණය වාරිකය අඩු කරනවා. ණය වාරිකය රුපියල් 8000යි. මොකද අපි බැංකුවෙන් නියෝගයක් කරලා බැංකු ගිණුමෙන් අඩු කරලා තියෙනවා. බැංකුවෙන් අඩු කරලා තියෙනවා. අපේ මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වෙලා නැති නිසා ඒක බැර කළා. චෙක් පොත් ගාස්තුවත් ඒ විදිහමයි බැංකුවෙන් ඒක අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයට හර කරලා තියෙනවා. අපේ මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වෙලා නැති නිසා චෙක් පොත් ගාස්තු බැර කරනවා. චෙක් පොත් ගාස්තුව 3000. චෙක් පොත් ගාස්තුව 3000. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් අපි මුදල් පොත් බැංකු ගිණුම සංශෝධනය කිරීමට ගන්නෙ නැහැ. ඒක අපි ගන්නෙ බැංකු සැඳුම් විස්තරයට. ඒ නිසා අපි ශේෂ කරමු. දැන් ඔන්න අපි බැංකු ගිණුම සංශෝධනය කරගත්තා. ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය කරගත්ත ශේෂය ආවා 62000ක්. දැන් අපි බැංකු සැඳුම් විස්තරයට යනවා. බැංකු
සැසඳුම් විස්තරය සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය රුපියල් 62000යි. 62000යි. එකතු කළා අඩු කළා. මොනවද එකතු කරන්නේ මෙතන? තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත් 36000ක් තියෙනවා. තැන්පත් කළ අපි ලියනවා මෙතන බැංකු ප්‍රකාශය අනුව ශේෂය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. උපලබ්ධි නොවු චෙක්පත්. උපලබ්ධි නොවු චෙක්පත් අඩු කරන්න කිව්වේ අපි. චෙක් කීයද? උපලබ්ධි නොවු චෙක් 36000යි. ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරනවා. ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරනවා. කීයද? 6000යි. 62000යි මෙතන 6000 68000. එහෙනම් බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 32000යි. ඒක පොඩ පැහැදිලි මම ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. විස්තර කරපු නිසා ඒ කියන්නේ සංශෝධිත ශේෂය හොයාගන්නකොට චෙක් ඍජු ප්‍රේෂණ හර කරා මේ ගානේ කියවන්න. ඍජු ප්‍රේෂණ මේ නිබන්ධනයේ ඒක පැහැදිලිව තියෙනවා. ඍජු ප්‍රේෂණ හර කරා චෙක් පොත් ගාස්තු බැර කරා. ඒ වගේම ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කළා උපලබ්ධ නො චෙක්පත් අඩු කරා. එතකොට අපිට එනවා සංශෝධිත ශේෂයට ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කළා උපලබ්ධ නො චෙක්පත් අඩු කළා ශේෂයෙන් අඩු කළා. එතකොට එනවා බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය.